හරි. ඊළඟ මාතෘකාව ලියන්න ස්පර්ශ කෝණය. ස්පර්ශ කෝණය. මොකද්ද ස්පර්ශ කෝණය කියලා කියන්නේ? මම ගන්නවා මේ විදිහට ද්‍රව භාජනයක්. ඔය විදිහට. අපි දැකලා තියෙනවා සමහර ද්‍රව දැම්මට පස්සේ භාජනයේ මෙන්න මෙතන කර්ව් වෙනවනේ ටිකක්. ඔන්න ඔහම. ඔහම කර්ව් වෙනවා. දැකලා තියෙනව නේද? හැබැයි රසදිය දැම්මහම මේකේ කර්වේච් එක අනිත් පැත්තට. මෙහෙම. හිටින්නේ. මේක විශේෂ අවස්ථාව. රසදිය තවත් ද්‍රව කීපයක් තියෙනවා. ඔය විදිහට හිටිනවා. පැහැදිලිද? හරි මෙතන මේ බඳුන ස්පර්ශ කරන තැනට මම ස්පර්ශකයක් අඳින ඕන ඔය විදිහට. මෙතෙන්ටත් මම ස්පර්ශකයක් අඳිනවා. අපි අන්දේ මේ ද්‍රවය බඳුන ස්පර්ශ කරන තැන. ද්‍රවය විසින් බඳුන ස්පර්ශ කරන ලක්ෂ්‍ය. කොහොම ස්පර්ශකයක් ඇඳහම මේ ස්පර්ශකය භාජනයත් එක්ක සාධන කෝණය ද්‍රවය තුලින් මැන්නහම ඒ කියන්නේ මෙන්න මේ කෝණය වෙන වෙන කෝණ නෙමෙයි හොඳේ මෙන්න මේ කෝණය මේක නම් ද්‍රවය තුලින් මැන්නහම වෙන කෝණය මොකද්ද මෙන්න මේ කෝණය මෙතෙන්දි මහා කෝණයක් මෙතෙන්දි සුළු කෝණයක් දැන් ආයි කිව්වොත් මොකද්ද ස්පර්ශ කෝණය කියලා කියන්නේ මේ විදිහට ද්‍රවය විසින් බඳුන ස්පර්ශ කරන ලක්ෂ්‍යයට ඇඳි ස්පර්ශකය බඳුනත් එක්ක සාධන කෝණය ද්‍රවය තුලින් මැන්නාම සාධන කෝණය තමයි ස්පර්ශ කෝණය කියලා කියන්නේ. මෙතෙන්දිත් ද්‍රවය තුලින් මැන්නාම ඇති වෙන කෝණය තමයි ස්පර්ශ කෝණය කියලා කියන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. හරි සර් හරි. රූප සටහන අඳ ගන්න. මේ තියෙන සාමාන්‍ය ද්‍රවයක්. මේ තියෙන රසදිය තව කීපයක් තියෙනවා ද්‍රව ජාති. මේ වගේ.